සුබ උදෑසනක්. පළමු කොටම People's Leasing පවුලේ සැමටත් People's Leasing පවුලේ සමාජිකවන්ටත් මුළු රටටත් මං හිතන්නේ මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. සභාපතිතුමනි අජන්ත සමරකෝන් මහාචාර්ය අජන්ත සමරකෝන් මැතිතුමනි ආයතන කළමනාකාරීත්වයේ සියලුම ඉහළ නිලධාරීන් සියලු දෙනා මෙතන රැස්ව සිටින සියලුම දෙනා සහ ශාඛා ජාලයේ සියලුම දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ මූල්‍ය වර්ෂයක් විදිහට ගත්තොත් අපිට මූල්‍ය වර්ෂය පටන් ගන්න අප්‍රේල් මාසයේ. මම හිතන්නේ ඒකත් එක්ක බලනකොට මම හිතන්නේ මේ අලුත් අවුරුද්ද හැම අතින්ම අලුතෙන් දෙයක් පටන් ගන්න හොඳ වෙලාවක් කියන එක මම හිතන්නේ තේරෙනවා. මොකද අපේ මූල්‍ය වර්ෂය අවසන් වෙන්නේ මාර්තු මාසයේ. අපි ජනවාරි මාසයේ අලුත් අවුරුද්දක් සමරනවා මුළු ලෝකයේත් එක්ක. නමුත් මම හිතන්නේ මේ අලුත් අවුරුද්ද එක විදිහකට බැලුවොත් අලුත් ආරම්භයකට සමාගමේ වැඩ කටයුතු කරන්න හරියටම මේ කියන්නේ ඒ ෆවුන්ඩේෂන් එක වැටෙන තැනක් කියලා මං හිතනවා. ඉතින් මං හිතන්නේ අර සනිරුත් කිව්වා වගේ මං ඉස්සල්ලාම හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ සමාගම අද මේ තියෙන තැනට ගෙනාවට. මං හිතන්නේ මං හැම වෙලේම කියනවා අපි මේ සියලු දේ කරන්නේ පළමුව කොටම අපේ ස්ටාෆ් එක වෙනුවෙන්. හරි ඒ කියන්නේ මේ කරන සියලු දේ මේ සියලු ජයග්‍රහණ ලබන සියලු ජයග්‍රහණවල මූලිකම හිමිකරු වෙන්නේ ඔබ. ඉතින් මං හිතන්නේ අද වෙනකොට අපිට සතුටු වෙන්න පුළුවන් තැනකට සමාගම ඇවිල්ලා තියෙනවා. ඉතින් මං ඒකට සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට පළමු කොටම ඒ ලබලා දුන්න සහයෝගයට අපි කරන දේ විශ්වාස කරලා ඒක ඉදිරියට ගෙනියන්න ඒ දෙන දායකත්වයට මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. සහ ඒ සියලු දේ විශ්වාස කරලා මේ ප්‍රතිඵල මේ විදිහට ලබා ගන්න දක්වපු සහයෝගයට මං ඉහළ සිට පහළ සියලු දෙනාටම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. බෝනස් එකක් හම්බුණා. ඔව් ලොකුම බෝනස් එකක් හම්බුණා. ඔව් හැබැයි ඒ බෝනස් එකට වැඩ කරේ ඔය කට්ටිය. මේ ඔය කට්ටියගේ මහන්සිය දායකත්වය. හරි ඔය කට්ටියගේ මහන්සිය දායකත්වය ඔය කට්ටියේ මහන්සිය ප්‍රතිඵලය තමයි ඔය කට්ටිය භුක්ති විඳින්නේ. ඉතින් මං හැම වෙලෙම කියන්නේ එහෙමනම් කරන්න තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන එක. ඉතින් අපි මහන්සි වෙලා වැඩ කරමු. මහන්සි වෙලා වැඩ කරලා හරි දැන් ගිය අවුරුද්දේ අපි යම් දෙයක් බොහොම සාර්ථකව කරා. ඇත්තම කියනවා නම් මට ප්‍රතිඵල කියන්න බෑ. මේ නම්බර වලින් ප්‍රතිඵල කියන්න බෑ. ඒක පස්සේ හරියටම එලි දැක්වෙයි. නමුත් මට මෙහෙම කියන්න පුළුවන්. මම හිතන්නේ අපි කියන්නේ කම්පැනි එකේ ඇසට් බේස් එක අපි බජට් එකක් ඉදිරිපත් කරනවා හැම අවුරුද්දකම මුලදී. ඉතින් ඒකෙන් එකක් පෙන්නනවා ඇසට් බේස් එක. එහෙම නැත්නම් අපේ ලෙන්ඩින් පෝර්ට්ෆෝලියෝ එක අපි කොතනද ගෙනියන්නේ සහ අපි ලාභය කොතනද ගෙනියන්නේ කියන එක තමයි මූලිකව මේකෙන් පෙන්නන්නේ. ඉතින් ඇත්තටම මම කියන්න සන්තෝසයි ඇසට් බේස් එකේ ටාගට් එක බජට් එකේ තිබ්බ එක මං හිතන්නේ පහුගිය දෙසැම්බර් වලින් අපි කවර් කරලා ඉවර කරා. එතකොට ප්‍රොෆිට් එකේ ටාගට් එකත් මාස 11කින් ඇත්තටම අපි කරලා ඉවර කරා. ඉතින් ඊටු ටික ඔය කට්ටිය හිතා ගන්න අපිට තව යන්න ආස නම්බර වගේක් තිබ්බා යන්න. ඉතින් ඒ සියලු දේ සාර්ථකව මං හිතන්නේ අපි ලබාගෙන තියෙනවා. හරි ඉතින් ඒක තමයි ලොකුම ජයග්‍රහණය. හරි ඉතින් මම හැම වෙලෙම කියන්නේ මේ People's Leasing එක කියන්නේ හරි මේක අපි හැම වෙලෙම කියනවනේ නේ People's Leasing ජාන ගැන කතා කරනවා. People's Leasing එකේ ඉන්නේ වැඩකාරයෝ කියලා කියනවා. හරි ඉතින් වැඩකාරයෝ හිටියේ නැත්තම් මේ වගේ දෙයක් කරන්න බෑ. හරි ඉතින් අනිවාර්යයෙන්ම බෝනස් එක බැලුවත් ඉතින් ඒ වැඩකාරකම අනුව තමයි ඒ දායකත්වය හම්බෙන්නේ. ඉතින් එකක් කරන්න පුළුවන් තමුන්ගේ උපරිම දායකත්වය දෙන්න මේකට. දැන් අපි ගිය අවුරුද්දේ යම් ප්ලෑන් එකක් ඉදිරිපත් කරා. ඒක බොහොම සාර්ථකව අපි කරා. හැබැයි මේ අවුරුද්දේ ඒ ප්ලෑන් එක සාර්ථක වුණා කියලා එම ප්ලෑන් එකම මේ අවුරුද්දේ කරන්න බෑ. ලෝකය වෙනස් වෙලා තියෙනවා. රට වෙනස් වෙලා තියෙනවා. හරි ආර්ථිකය වෙනස් වෙලා තියෙනවා. ඉතින් එතකොට දක්ෂකම කියලා කියන්නේ අපිට පේන්න ඕනේ ඊළඟ අවුරුද්දට කරන්න ඕනේ මොකක්ද කියන එක. ඉතින් මං හිතන්නේ ඊළඟ අවුරුද්දට කරන්න ඕනේ මොකක්ද කියන එක අපි ජනවාරි පෙබරවාරි මාසෙ ඉඳලා යම් යම් විදිහට අපි පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකත්
මං හිතනවට වඩා බොහොම සාර්ථක විදියට ස්ටාෆ් එක ඒක ඩිලිවර් කරලා තියෙනවා. හරි අපි ඉල්ලන ඉලක්ක මොනවාද? ඒ ඉලක්ක එම විදිහටම ඒ සමහර ඒවා මටත් හිතා ගන්න බෑ. ඒ තරම් චැලෙන්ජින්. නමුත් ඒ සියලු දේ මේ ස්ටාෆ් එක ඩිලිවර් කරලා තියෙනවා. මම නිල වශයෙන් නෙමෙයි නොනිල වශයෙන් මං හිතන්නේ ගිය මාසේ අපි වැඩිම ටාගට් එකක් මම දන්න හැටියට ලංකාවේ ලොකුම ටාගට් එක අපි කරලා තියෙනවා. ඒකත් ලොකුම රේට් එකකටත් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි පීපල්ස් ලීසින් එකේ හැකියාව. ඉතින් ඒක තමයි මම ඇත්තටම හරිම සන්තෝෂ වෙන්නේ. මේක තමයි මම පීපල්ස් ලීසින් එකේ විශ්වාස කරේ. මේ ජාන තියනවා කියලා තමයි විශ්වාස කරේ. ඒ විශ්වාසයේ 100%ක් හරි. ඉතින් ඔකටට හිතා ගන්න ඕනේ දැන් අපි ඊළඟ අවුරුද්දට ප්ලෑන් එකක් කරලා තියෙනවා. ඒ ප්ලෑන් එක අපි ඒ විදිහටම ඒ තීරණය කරගත්ත දේ හරි විදිහට මහන්සි වෙලා කරමු. හරි. එතකොට සුනිල් කිව්වා වගේ මොකද දැන් වයිෆ් ටෝක අමතක වෙන්න පුළුවන් ඊළඟ මාස 6. හරි. එතකොට තව බෝනස් එකක් ගෙනියන්න ඕනේ. නැත්තම් මේක දැන් සුනිල්ට ඔය බෝනස් එකෙන් හැමදාම ජීවත් වෙන්න බෑ. ඊළඟ අවුරුද්දෙත් එකක් ගෙනිච්චොත් තමයි වයිෆ් මේ හොඳක් කියන්නේ. ඉතින් ඒක කරන්න ඉතින් අපිට තමයි මහන්සි වෙන්න වෙන්නේ. ඉතින් අපි මහන්සි වුණොත් ඒකත් අනිවාර්යයෙන්ම සුනිල්ගේ වයිෆ් විතරක් නෙමෙයි සියලු දෙනාම සන්තෝෂෙන් තියන්න පුළුවන්. හරිද? ඉතින් අපි මේ සියලු දෙනා කරන්නේ අපි හැම වෙලෙම කියන්නේ මම කියන්නේ හරි අපේ තේමාව ඔය කට්ටියට සතුටෙන් ඉන්න තැනක් නිර්මාණය කිරීම. හරි. වැඩ ගැන පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා මං අහන්නේ ඔය කට්ටිය සතුටෙන් දින්න කියන එක. මොකද සතුටෙන් ඉන්න තැනක විතරයි කෙනෙක් සම්පූර්ණ ජවය ශක්තිය දීලා වැඩ කරන්න. ඉතින් මං හිතනවා මේ සියලු දේවල් අපි සෑහෙන්න සාර්ථක කරගෙන තියෙනවා. අනිත් එක තමයි මං හිතන්නේ ඔය කට්ටියට පෙනෙයි ඊළඟ අවුරුද්දේ අපිට ලොකු ප්ලෑන්ස් තියෙනවා. හරි. ඩිජිටල් කරණය ගැන, නව්‍යකරණය ගැන. හරිද? අපිට ලොකු ප්ලෑන්ස් තියෙනවා. අනික මම හිතනවා ඒවා හිතනවට වඩා ඉක්මනට. හරි අපි හිතනවට වඩා මොකද අපි හැම වෙලේම කියන්නේ අපි අනික් කට්ටිය කරන්න කලින් තමයි අපි දෙයක් කරන්නේ. අපි ඉන්ඩස්ට්‍රිය කරන්නේ මොකද්ද කියලා කවදාවත් බලන් ඉන්නේ නැහැ. අපි තමයි කරන්නේ. හරි. ඒ වගේ මේ පාරත් ඔය නව්‍යකරණය කරන එක, ඩිජිටල් කරණය කරන එක හැමෝටම කලින් කරන්න අපි අපේ ටාගට් ගහන ගමන් හරි අපේ ප්‍රොෆිට් ටාගට්, ඇසට් ටාගට්, බිස්නස් ටාගට් කරන ගමන් අපි ලොකු ටාගට් එකක් බලාපොරොත්තු වෙනවා මේ ටිකේ මේ සමාගමේ මේ වැඩ කරන විදිහ වෙනසක් කරන්න. මේ සියලු දේ කරන්න ඕනේ. ඇයි මේක කරන්න ඕනේ? මේවා කරන්න ඕනේ ලෝකයේ ඉදිරියට වෙනස් වෙනවා. හරි. දැන් මෙතන ඉන්න තරුණ පරම්පරාව හරි දැන් අපි අවුරුදු 30ක් ගත කරා කියලා කිව්වා. ඔව් අපි අවුරුදු 30ක් ගත කරා. ඊළඟ අවුරුදු 30ට ඊළඟ අවුරුදු 50ට අපි මේ සමාගම හදන්න ඕනේ. ඒක තමයි මේ කරගෙන යන්නේ. ඉතින් ඒව තමයි සමහර විට මම ටිකක් තදින් සමහරට මම ඒක ඉල්ලනවා ඇති, ඩිමාන්ඩ් කරනවා ඇති. නමුත් ඒ වෙනස්කම් කළ යුතුයි. ඒ වෙනස්කම් කරේ නැත්තම් එහෙම නැත්තම් තව කවුරු හරි වෙනස්කම කරනකල් බලන් හිටියොත් අපිට පරදින්න වෙනවා. එහෙම පරදුනොත් අර සුනිල් කියන බෝනස් එක ගෙදර ගෙනියන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි මතක තියාගන්න ඕනේ. හරිද? මොකද මම හැම වෙලෙම කියනවා අපි මෙතන ඉන්නේ අපි ලීසින් දෙන්න රටට වාහනයක් ගන්න බැරි කෙනෙකුට වාහනයක් දෙන්න, බැංකුවකට ගිහිල්ලා වාහනයක් ගන්න බැරි කෙනෙකුට ණයක් ගන්න බැරි කෙනෙකුට ඒක ලබා දෙන්න ඒක තමයි අපේ. හැබැයි ඊට වඩා මම ආසයි අපේ කට්ටිය වාහනයක් ගන්නවා නම් අනුන්ට ලීස් දී ඉන්න නෙමෙයි මං හැම වෙලෙම කියන අනුන්ට ලීස් දී ඉන්න නෙමෙයි තමුන්ට වාහනයක් ගන්න, තමුන්ට ගෙයක් හදාගන්න, තමුන්ගේ ජීවිතේ හදාගන්න, තමුන් සතුටින් ඉන්න. මොකද ඒ දේ කරනවා නම් ඔය කට්ටිය කම්පැනි එක අනිවාර්යයෙන්ම හදනවා. ඉතින් ඒක තමයි අපි හදන වටපිටාව. ඒ හින්දා දැන් සමාගමේ ඔය කට්ටිය දකිනවා ඇති යම් වෙනස්කම් සිද්ධ වෙනවා. හරි. අපි ඇඩ්වර්ටයිස්මන්ට් දානවා එක සමහර විට අලුත් පොසිෂන්ස් වලට. ඉතින් මේවට ඉදිරිපත් වෙන්න. හරි. මේවට ඉදිරිපත් වෙන්න. බය නැතුව ඉදිරිපත් වෙන්න. මම හැම වෙලේම කැමති චැලෙන්ජ් එකක් ගන්න කෙනෙකුට. හරි. මට කතා කරන්න ඕන නම් මට කතා කරන්න. හරි. තමුන්ට මෙහෙම දෙයක් කරන්න තියෙනවා. මට මේක කරන්න පුළුවන්ද බැරිද මොකක් හරි හිතේ චකිතයක් තියෙනවා නම් මට කතා කරන්න. මොකද අර මම එකක් විශ්වාස කරනවා අපි දක්ෂයාට තැන දෙන්න ඕනේ. හැබැයි මේ දක්ෂකම කියන එක එක්කෙනා එක දෙයකට දක්ෂ වෙන්න ඕනේ. හරි. අපේ පොඩි සමහරට වැරද්දක් තියෙනවා. අපි මාළුන්ගෙන් බලාපොරොත්තු වෙනවා ගස් නගින්න. හරි. මාළුවෙක් දිහා බලලා මූ ගස් නගින්න හොඳද කියලා හිතුවොත් ඒක කවදාවත් කෙරෙන්නේ නැහැ නේ. ගස් නගින්න නම් ගස් නගින්න ඕනේ. පීනන්න නම් මාළුවෙක් දාන්න ඕනේ. හරි. ඒක තමයි අපි කරගෙන යන්නේ. හරි. ඉතින් එතකොට තමුන් බලන්න තමුන් මාළුවෙක්ද ගස් නගින්නද මොකද්ද තමුන්ගේ දක්ෂතාවය? දක්ෂතාවයට ඉදිරිපත් වෙන්න. හරි. අපි ගිය අවුරුද්දේ යම් වෙනස්කම් කරා. සමහරු බොහොම සාර්ථකව ඒ වෙනස්කම් බාර අරගෙන තියෙනවා.
හරි තමුන්ට දුන්න අලුත් චැලෙන්ජ් එක හරි ලස්සනට කරගෙන යනවා. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි තමුන්ට දෙයක් තමුන්ට අදක්ෂ නම් කරගන්න බැරි නම් තමුන්ම හිතන්න තමුන්ට වෙන මොනවද කරන්න පුළුවන්. කම්පැනිගේ දැන් මේකේ මාකටිං විතරක් නෙමෙයි තියෙන්නේ. හරි තව කරන්න ගොඩක් රාජකාරී තියෙනවා. විශේෂයෙන් හෙඩ් ඔෆිස් එකේ ගත්තොත් හරි මං හිතන්නේ මෙතන මට දන්න හැටියට 700ක් 750ක් විතර ඉන්නවා. හරි ඉතින් මේ හැමෝටම විවිධ රාජකාරී තියෙනවා. හරි ඉතින් ඒවට ඉදිරිපත් වෙන්න. හරි ඒ ඉදිරිපත් වෙලා ඒක හරියට කරන කෙනා තමයි දිනන්නේ. හරි ඉතින් ඒක තමයි ඒක එහෙම තමයි වෙන්න ඕනේ. මොකද ඒකෙන් තමයි සමාගම ඉදිරියට යන්න ඒ දායකත්වය දෙන්නේ. ඒ හින්දා මම මේ අවුරුද්දේ මූලිකව ඉල්ලන්නේ අපි මේ පෙන්නන මේ අලුත් දේවල් වලට ඉදිරිපත් වෙන්න. තමුන්ගේ සමහරට තමුන් අවුරුදු ගාණක් එක දෙයක් කරලා ඇති. ඒකට ප්‍රශ්නයක් නැහැ. හරි මම සමහරුන්ට කියයි මට ඇවිල්ලා මේ දේ කරලා දෙන්න කියලා. හරි ඒ චැලෙන්ජස් බාර ගන්න ඇවිල්ලා. ඉදිරියට ඇවිල්ලා ඒක බාර ගන්න. හරි මම ආයෙත් කියනවා තමුන්ට කරන්න පුළුවන් වෙන දෙයක් කියලා හිතනවා නම් ඇවිල්ලා කියන්න. මට හිතන්නේ මට මේ දෙයට මං දක්ෂයි මං ඒක කරලා දෙන්නම් කියලා හිතන්නේ. මොකද මට එක දෙයක් පේනවා දැන් මම ඩිජිටල් කරණය ගැන නව්‍යකරණය ගැන කරා මට පේනවා ඒකේ ලොකුම ඒකට තියෙන බාධාව තමයි මේ වෙනස් වෙන්න තියෙන අකමැත්ත. ලෝකේ වෙනස් වෙනවා නම් අපි වෙනස් වෙන්න ඕනේ. නැත්තම් අර ඩයිනසෝර්ට වෙච්ච දේ තමයි වෙන්නේ. ඌ කොච්චර විශාල වුණත් එයා නැති වෙලා ගියා. හරි ඇඟේ සයිස් එකට ඉඳ හිටියා නම් හරි ඒක හරි ගියේ නැහැ. සමහරට ඊට වඩා පොඩි සත්තු ඒ කාලේ ඉඳලා අද ජීවත් වෙනවා. ඒ ඇයි අනුගත වෙච්ච හින්දා. හරි පරිණාමය නෙමෙයි ඇත්තටම තියෙන පරිසරයට අනුගත වෙච්ච හින්දා. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් අපි වැඩ කරන මේ වාතාවරණය වෙනස් වෙනවා. මට සමහරුන්ට කතා කරද්දී තේරෙන දෙයක් තමයි අපි ඩිජිටල් කරණය කරනවා නම් මේ ඩිජිටල් කරණය කරනවා කියන්නේ නිකම්ම කම්පියුටර් එකකට බාර දීලා හරි නිකම්ම ඔටෝමේට් කරන එක නෙමෙයි. මේ ඩිජිටල් කරණය කරන්න නම් හිතන පතන විදිහ වෙනස් කරන්න ඕනේ. ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක. මොකද දැන් දෙයක් IT පැත්තෙන් එහෙමනම් ඩිජිටල් විදිහට කරනවා නම් සමහර විට කන්ට්‍රෝල් කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් මැනුවල් විදිහට කරනවට වඩා. මම ඒකයි කියන්නේ මැනුවල් විදිහට හිතලා ඩිජිටල් කරණය කරන්න බෑ. හරි ඩිජිටල් කරණය කරන්න නම් ඩිජිටල් විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මට සමහර වෙලාවට හිතන දෙයක් තමයි සමහරට ඒ වගේ හිතන කට්ටියක් අපිට ගේන්න වෙයිද කියලා මට හිතෙනවා. මොකද සමහරුන්ගේ තාම thinking manual action digital වෙන්නේ නැහැ කවදාකවත්. ඉතින් මේව ඉගෙන ගන්න. මේ සියලු දේ ඉගෙන ගන්න පුළුවන්. හරි තමුන්ට මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක තේරුම් අරගෙන අලුත් දේ ඉගෙන ගන්න. හරි මොකද සමහර විට අපි ওই Gen Z එකට අලුත් පරම්පරාවට නේ අපි එක චෝදනා කරනවා. නමුත් මතක තියාගන්න කරන්න දෙයක් නැහැ. ඒ පරම්පරාව තමයි ඉදිරියට යන්නේ. හරි ඒ පරම්පරාවට ඕන විදිහට තමයි අපි මේක හදන්න වෙන්නේ. කම්පැනි එක අපිට හදන්න බැරි වුණොත් ඒ පරම්පරාවට ඕන විදිහට අපේ පරම්පරාවට ඕන විදිහට හැදුවොත් කම්පැනි එක නැති වෙයි. මොකද්ද එහෙම වුණොත් වෙන්නේ? සුනිල්ගේ බෝනස් එක නැති වෙයි. හරිද? ඉතින් ඒ හින්දා අපිට කරන්න තියෙන්නේ මේ වෙනස කියන එක කරන්න ඕනේ. හරි ඉතින් මේ වෙනස කරන්න නම් පළවෙනි දේ තමුන් හිතන පතන විදිය හරි තමුන් කියන්නේ තමුන්ගේ පහුගිය සාර්ථකයි කියලා හිතන පතන විදිය වෙනසක් කරන්න ඕන තැන්වල කරන්න අලුත් විදියට හිතන්න ඩිජිටල් විදියට හිතන්න හරිද මම එහෙම කියන්නම් ඩිජිටල් විදියට හිතන්න ඉතින් මේ අලුත් අවුරුද්දේ බලාපොරොත්තු වෙන මූලික දේ තමයි මොකද දැන් ටාගට් දුන්නොත් ඕනේ ටාගට් එකක් කරනවා කියලා දැන් මම දන්නවා මට ඒක ගැන බය නැහැ හරි මට තියෙන්නේ මේ පැත්තටද මේ පැත්තටද කියලා ටාගට් එක පෙන්වන්න විතරයි දැන් මම හිතන්නේ මේ වාතාවරණය අපි හදාගෙන තියෙනවා හරි නමුත් අපි දැන් හදාගන්න ඕනේ දේ තමයි මේ අලුත් විදියට වැඩ කරන්න අපි මේ සිතුම් පැතුම් අපි හිතන පතන විදිහ අපි මේ දේවල් දකින විදිය හරි අපි වෙනසකට ලක් කළ යුතුයි ඒක අත්‍යවශ්‍යයි හරි මට මෙතන ප්‍රසිද්ධිය කියන්න බෑ හරි ලංකාවේ ඔය කට්ටියට ඇහිලා ඇති සමහර වෙච්ච ප්‍රශ්න මේ ශාස්ත්‍රේ බැංකු ශාස්ත්‍රේ හරි ඒ ඉතින් මේ සියලු දේ වෙලා තියෙන්නේ හරි එක පැත්තක් ඩිජිටල් වෙලා මැනුවල් හිතන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ මට පේන හැටියට එහෙනම් දැන් හැමෝම ඩිජිටල් හිතන්න පටන් ගන්න. ඒක තමයි ඕනේ. මේ අවුරුද්දේ මගේ කතන්දරේ ඩිජිටල්. හරිද? ඒක තමයි කරන්න ඕනේ. හරි අපි මොකක් හරි තේමාවක් ගන්න ඕනේ. හරි. ගිය පාර අපි කිව්වා ප්‍රොෆිට් එකට දැන් මේ පාර ප්‍රොෆිට් එකට යන ගමන් ඩිජිටල් කරන්නේ. හරි. ප්‍රොෆිට් එක ලොකු වෙනස්. ගිය පාර එක නෙමෙයි. ඊට වඩා ලොකු දෙයක් අපි ඔළුවේ තියෙනවා. හැබැයි මේ අලුත් විදිහට හිතන ගමන් තමයි අපි එතෙන්ට යන්න වෙන්නේ. මොකද අපි සමාගම ඉදිරි අවුරුදු 20ට 30ට 40ට හරියන විදිහට අපි සමාගම මේ ස්ථානගත කරන්න ඕනේ. හරි. එහෙම නැතුව පහුගිය අවුරුදු දෙක කරපු දේ හරි කියලා හිතනවා නම් ඒක ලොකු මුලාවක් බවට පත් වෙනවා. හරි. ඉතින් මම ආයත් ප්‍රාර්ථනා කරනවා මේ සියලු දේ කරන සියලු දෙයින් සුනිල්ගේ බෝනස් එක ආරක්ෂා කරලා දෙන්න කියලා. ඒක කරන්න සියලු දෙනාටම
හැකියාව ධෛර්ය ශක්තිය ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරමින් සහ මම හිතන්නේ මේ වගේ ලස්සන දෙයක් මේ සංවිධානය කරපු ක්‍රීඩා සහ සුබසාධක සංගමයේ සභාපති නලින් ඇතුළු සියලුම දෙනාට මම ඇත්තටම ඉස්සෙල්ලා හිතුවා ඊයර මේ ලොකු හුලඟක් ඇවිල්ලා ගහක් කඩන් පිටිලා ගිහලා පස්සේ තමයි තේරුනේ පස්සේ මම සද්ද නැතුව ගියා උඩට. thank you very much. ඉතින් ඕනේ කෙනෙකුට නිදහසක් තියෙනවා තමුන්ගේ සිතුම් පැන්තුම් අනුව අලුත් විදියට දෙයක් කරන්න අපි ඒක තමයි ආස. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. හරි ඒකට ඉඩ තියෙනවා මෙතන. ඒක මතක තියාගන්න. මේ සමාගමේ ඒකට ඉඩ තියෙනවා. ඒකට ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වෙලා බය නැතුව කරන්න. බය නැතුව කරන්න. හරි මම ඒක තමයි මන් දෙන චැලෙන්ජ් එක. හරි ඉතින් සියලු ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. බොහොම ස්තුතියි.